ගොඩක් අය මට කීස් එකේ බඩු ගත්ත වීඩියෝ කරලා බැලලා තිබ්බා. ඒ අංකලේ කඩෙන් බඩු ගන්න වීඩියෝ දාන්න නැති කියලා. අද මං අංකලේ කඩෙන් බඩු ගත්තා. කීයක්දල මෙතනට ගියේ? 3000 rupees ගියා නංගි ඩිස්කවුන්ට් එකක් දුන්නා. නංගි ඩිස්කවුන්ට් එකක් දාලා දුන්නා. මේ අංකල් ඉදියොත් 50 දර නංගි 30යි දැම්මේ. 10යි බා. 10යිද? ඒ මුරුංග ගත්තා. මුරුංග ඇවිල්ලා හොඳයි මොනවද ඉමුනිටි සිස්ටම් එකට. ඉමුනිටි මොනවද? FSR තීකන පද්ධතිය. ඔව් ඒකට ප්‍රජනක පද්ධතියට එහෙම හොඳයි. ප්‍රජනක ඒකටත් හොඳයි. මේ ඔයාගේ පුරුෂ ශක්තිය මදි නම් ඔයාලට පුළුවන් නිතරම මේක කන්න. මට ගොඩක් මදි වෙලා තියෙන ඒකද මම ගොඩක් කනවා. මේ ඉතින් ඔයාටත් මුරුංග අරගෙන හොදි අදලා එතකොට තෙල් පරිප්පුවට දාලා එක එක විදිහට මුරුංග කන්න පුළුවන්. ඔව් සඳරු මේ පරිප්පුවට පරිප්පු නැතුව බෑ. අපි පරිප්පු නිකන් දාන්නේ. පරිප්පුවට මොකක් හරි පඩත්තර වැඩක් කරනවා. එක්කොඩි විති දානවා නැත්නම් දානවා වම්බුට දානවා තක්කාලි දානවා බණ්ඩක් හදනවා අද මුරුංග දානවා. ගොටු කොලක් දානවා විතර කොට දානවා. මුරුක්කු ගත්ත මුරුක්කු බෝතලේ වල මේක මුරුක්කු බෝතලේ දාන්න. ඊට පස්සේ මෙන්න මේ අයිස්ක්‍රීම් එක හලෝ ගොඩාක් මිනිස්සු කන්නේ නැහැ. එහෙම කරන්න එපා. කන්න ප්‍රොමෝෂන්. මේක ඇවිල්ලා මේ කොත්මලේ වැනිලා අයිස්ක්‍රීම් එක මෙන්න මේම තියෙන රවුම් අයිස්ක්‍රීම් එක සුපිරි. කන්න කියන්නේ මා ඒක තමයි නියම ක්‍රීමි ගතිය. ක්‍රීමි එකට සුපිරිට තියෙනවා. ඔව් සීනි ගත්තා. පොඩක් ඉන්න. සීනි ගත්තා සීනි එකක් දාන බෝතලෙට දැන් මිලා සම්පෝෂ කන්නවනේ ඒකයි. පොල් තෙල මේ දවස්වල සම්පෝෂ කනවා තේ බොන්නේ නැහැ තේ බොන එක නැවැත්තුවා සම්පෝෂ කනවා එතකොට මේ අග්ගල කනවා එක එක කනවා සීනි ඕන පොල් තෙල් එකක් දාන බෝතලෙට ආය හාල් තියෙනවා හරිද දැන් බලමු එළවලු මොනවද ගත්ත කියලා මම සාමාන්‍ය වෙනදාට ගියොත් ගානේ වම්බටු පතෝල වැටකොළු කරවිල වගේ මේ පාරේ එහෙම ගත්තේ නැහැ මේ මොකද සඳරුට ඇලර්ජික් කියලා. අනේ ඇති අනේ එළවලු පේන්නට බෑ වැටෙනවා මම බායි